ජීවත් ගන්න කබරගල වගේද නාරංගල කිව්වද බලාගෙන වැටෙයි ඔව් උතනින් පයින්ට තියෙන්නේ බලා මේ ඔය ඉඳපන් මයින ඔන්න යාළුවනේ මං ඉඳන් ඉඳපු තැන ඉතින් වයින්නවා ගලනවා උතුරනවා අම්මෝ වතුර පොඩ්ඩක් කෙලින් කරපන් හරි හරි ඒක කොහොමද එන්න අපි දැන් ඉන්නේ පේරාදෙණිය රේල්වේ ස්ටේෂන් එක වලට පේනවද දන්නේ නැහැ. කොච්චි නවත්තලා තියෙන විදිහ මේ පේරාදෙණිය රේල්වේ ස්ටේෂන් එකේ. මායි නිකුණත් ඉන්නවා මේ පැත්තෙන්. තාම නිදි නැහැ අපි දෙන්නම එක්කෙනෙක්වත්. අපිට එහෙන් යාළුවෝ දෙන්නෙකුත් තමයි. ඒ නිදියන්නේ ඒක නම් නිදි නෑ අනිදි. අනිත් යාළුවා නම් ඉන්නවද නැහැ. අපි දෙන්න තියෙන තාම හැරලා ඉන්නවා. දැන් අපි නිදාගන්නේ නැහැ. මොකද උදේට හම්බෙමු වෙනවා. guys අපි දැන් ඉන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ පට්ටිපොළ අපි දාම නිදි නැහැ අපි ඇරලා ඉන්නේ ඔව් වෙලාව හරියටම ඉන්නවා 4:45 තාම නිදාගත්තේ නැහැ චුට්ටක්වත් ඉන්නේ පට්ටිපොළේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ අපි ඉස්සරහට ගිහලා වෙන්නන්න guys අපි දැන් මේ පට්ටිපොළ පුදුම සීතලක් තියෙන්නේ දැන් මේක තමයි කියන්නේ ලංකාවේ තියෙන උසම දුම්රිය ස්ථානය මේ පට්ටිපොළ. එලිවේෂන් එක මට හරියට මතක නෑ. මේ පැත්තේ දැන් එන්ජිමක් තව එන්ජිමක් බට් කරන්න යන්නේ. කියන්නේ මෙතන දැන් එක එන්ජිමක් තියෙනවනේ. තව එන්ජිමක් මේකට තියන්න යන්නේ. ඒ කියන්නේ බ්‍රේක් ගන්න එහෙම අමාරුයිනේ. ගොඩක් පල්ලම තියෙන මට සීතල කතා කරන්නත් දැන් මෙතනට තව අලුත් එන්ජින් දෙකක් හයි කරන්න යන්නේ. අපි වීඩියෝ එක දාන්න එන්ජින් එක ආපුවාම නා ගයිස් අර අනිත් එන්ජින් එක ආවා මේ මෙතන එන්ජින් එකට කට් කරන්න මේකට යෝලා සීසර් दुनिया पेन आने का आता है ओ यार इतनी itu nasa tian ke pomen ni dah dia ulah ayak bodne gallang inna de heater asini or heater akkiye hondai අපි ගෙනාව ජැකට් එක බෑග් එක
අපි ඉඩල් ගස්සින් ඉන්නේ දැන් බදුල්ලේ
ටවුන් එක පැත්තට යන ගමන් ටවුන් එක පැත්තට යන ගමන් ඉන්නේ මේ විතර පාරේ තමයි රේල් ස්ටේෂන් එක තියෙන්නේ. එතනින් කෙලින්ම ඇවිල්ලා කියන්නේනේ පන්සල පාරේ යන්න ඕනේ. පන්සල පිටුවට යන්න ඕන ටවුන් එකට යන්න. වම් අත පැත්තට හැරෙන්න ඕන. රේල් එකෙන් කෙලින්ම ඇවිල්ලා වම් අත පැත්තට හැරිලා පාලම තියෙනවා. පාලම දිගේ යන්න තියෙනවා. අද මේ පැත්තට වහින්න අද අවුවයි හොඳ. අද පොඩ කාලගුණ තත්ත්වයක් තියෙනවා. අපි හිතනවා රැයටත් එහෙම වෙයි කියලා. දෙයකට මුහුණ දෙන්න වෙනවා. මොනා කරන්නේ? මේකෙන් පාලම මේ පාලම මේකෙන් කෙලින්ම ගිහිල්ලා ආයෙ දකුණු අත පැත්තට ගියාම තමයි බස් ස්ටෑන්ඩ් එකේ තියෙන. බස් ස්ටෑන්ඩ් එකේ වීඩියෝ එක දාන්න. කෑම ගන්න ඕන ඊයේ. අපි 6:00 විතර කෑවේ. ඒකට ඒ කාපු බිම්ම තමයි මේ තාම ඉන්නේ. කණ්ඩායම් ඉන්නේ. ඉතින් කෑම තමයි අද පාම්. දිව්‍ය භෝජනයක් ඉතින් අපි හැමදාම කොහොමද අපේ ආයිකගේම කොයි කියද්ද කියන්නේ පාන් තමයි පාන් නැත්නම් ඉන්දියාප්ප ඒව තමයි ඉන්දියාප්ප මොනාරි තමයි අර එහා පැත්තේ මේ ඉලෙක්ට්‍රිසිටි මේ එකක් තියෙන්නේ මේ හොඳයි මේ කඩේ හොඳයි ඔව් අපි නැත්නම් මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ දැන් the view එක උත්තර කන්ටෙන්ට් එකක් තියෙනවා නේ අපි දැන් මේ උදේට කාලා මේ සිටියක් වාගෙන යනවා බඩු ටික ගන්න. බඩු ගන්න ගියාය. දැන් වෙලාවට අපි අමාරයි වෙලාව. එයාට යන්නේ ෆුඩ් සිටියක් හරි ගෝප් සිටියක් හරි මොකක් හරි වාගෙන. අන්නේ නම් මේ කොහෙද දැන් මේ ජීන්නේ කියලා කඩවල් ඊට පස්සේ අරවනවා. දැන් අපි යනවා හොයාගෙන ෆුඩ් සිටියක්. බලාගෙන ගිහිල්ලා ගන්නවා. ඒ භූමි දෙවියන් අපි සුද්දේට භූමි දෙක ගන්න. සාන භූමි දෙක හොයන මෙහෙම ගිනිමැලයක් ගහගන්න. මේ දෙල්ලන් පරිමලික පාප. ලීඩර් එක දෙන්න. භූමි දෙක ලීඩර් දෙන්න. ලීටර් දාන්න බෑනේ. භාගයක්. ඕකට කොහෙද බං ලීටර් දෙන්න. ලීඩර් වෙරියලා. අවුලන්නේ මේකනේ. ඉරෙන්න ගන්නද මේක මොකද? භාගයක්. ඔය ලීටර් භාගයක්. බදුල්ලි සෙට් එකේ ඉන්නේ. අපි බඩු ටික ගන්න ආවා ගයිස්. ෆුඩ් සිටි මෙන්න ෆුඩ් සිටි. අපි බඩු ටික අරන් අපි දාන්න. යෝග්‍ය ඉස්සරහට මේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා දැන් බස් ස්ටෑන්ඩ් එක පහු කරන් ආවේ. සුහෙල් ටික අරගෙන චිකන් ටිකක් අරගෙන තව බඩු වගේක් තියෙන අරන් අපි දැන් කීන ගලේ බස් එකේ නැගලා ඉන්නේ. දැන් ගලෙම කීන ගලේ බස් එකේ ගිහලා බස් එක නවත්තන්නේ මොන්ටිසෝරි ළඟින් තමයි අපි බහින්න ඕන. මොන්ටිසෝරි කියන්නේ නාරංගල බන්දට යට. අපි එතන ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න මේ බස් එකේ සෙනගෙන. දැන් තමයි ඔයගෙන් බස් එක විතරනේ. මේ බස් එකේ තියෙනවා.
වැහිලා තියෙන්නේ දැන් පේන්නේ කන්ද. ඔය සේයා ඡායාවක් විතරයි පේන්නේ කළු පහට. මේක තමයි දැන් අපි නගින්න යන්නේ. ඊයේ මේ එද්දි මීදුම හින්දා ගන්න බැරි වුණානේ. දැන් අද අපේ දෙවැනි දවසේ මේක මම වීඩියෝ එකේ මුලින්ම දාන්න. පළවෙනියටම ගද්දි මීදුමේ වැහිලා තිබ්බේ මේ කන්ද තමයි මේ තියෙන්නේ. නාරංගල අපි දැන් මගන්න නැගලා ඉන්නේ මේ ගමේ මැද ඉන්නේ දැන්. මේ තියෙන්නේ අපි ආපු බස් එක. දැන් තාම අපි ගමේ ඉන්නේ. ඒවත් කියන්නේ මේ හරිය. මේ පේන්නේ මේක තමයි නගින්නවා. කබරගල කැලේ. පේන්නේවත් නෑ කන්ද මීදුමට වෙලා තියෙන්නේ. කබරගල වගේ 3 ගුණයක් විතර නගින්න තියෙනවා. බල දෙනුනේ කන්දරම කන්දක් පේන්නේ. කන්දක් කිප්පසි කියලා යන්නේ. ඒ කියන්නේ මේ කන්ද 3ක් තියෙන්නේ. මේ රක්ෂිත වනාන්තරයක් ඇතුළේ ඉන්න තාන. අපි දැන් මේ සාන්තවම ගිහින්දා කැම්පින් අපේ ටෙන්ට් එක මේවා තියෙනවා ග්‍රවුන්ඩ් සීට් එකකුයි රේන් කවර් කමන්නේ නැද්ද? ඔව් ඒක තමයි. අර අදීද මම බලලා තියෙන්නේ නෑනේ බඩු මම පේදරන්නේ බඩු ඔක්කොම තියෙනවද මාමේ වල? කැනපිද ඒවා තියෙනවා සේරම ඕන එකක් තියෙනවනේ. මේ සාන්තවම නෑ ගෙදර ඉන්නේ අපි. මම පාරේ කියන්න වෙන්න මොන්ඩිසෝරි ළඟින් බහැලා මොන්ඩිසෝරි ළඟින් බහැලා මගේ සාන්ත මාමා කියලා කියන්නේ ගෙදරට පෙන්නයි. ගෙදරට පෙන්නනවා. ඔව් කන්ටැක්ට් නම්බර් එක දාන්න. කන්ටැක්ට් නම්බරේ දාන්න. කන්ටැක්ට් නම්බරේ. ඔයාලට ඕන බඩු එහෙම ඉස්සෙන් ඕන මෙහෙන් ගන්න පුළුවන්. මෙතන ඉඳන් පොඩි දුරයි තියෙන්නේ. පැය භාගයක විතර හයික් එකක් තියෙනවා. හරි එහෙනම් අපි දාන කන්ටැක්ට් නම්බරේ මාමයි. අපි දැන් බෑග් ටික අස් කරනවා. මේ දැන් ටිකක් ලොකු හයික් යන්න තියෙන්නේ. මෙයා පැය භාගයක් කිව්වට කිලෝමීටර් 7ක් 8ක් විතර තියෙනවලු. මෙයාලට පොඩ්ඩ උනාට ඉතින් අපිට අමාරුයිනේ. මේ දැන් අපි බෑග් දෙකේ මේ ගෙනාපු බඩු එක බෑග් එකකට දාලා ඔය කියන ඕනේ අපිට අතරයට හෙට උදේ අඳින්න ඕන කන්න ඕන ඒවා ගෑස් ලිප් ඒවා මේවා මේ ඕන කරන ඒවා ටික එක බෑග් එකකට දාගෙන දෙන්න මාරුවට අරන් යන්න යන්නේ. නැත්තම් අමාරුයි. අපි දැන් කැලේට ඇතුල් වෙලා ඉන්නේ මිත්‍රවරුනි. කන්ද දැක්කහම බඩ දනවා. අපි දැන් මෙතනින් ඔහොම පාතට අර පාතර නැන්ද කෙනෙක් ඉන්නේ එතනින් ඔහොම ගිහිල්ලා මේ ලයින් එකෙන් ඔහොම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් ඔහොම මෙතනින් උඩින් ඔහොම තමයි යන්න තියෙන්නේ. අර පේන්නේ මේ දාගැවක් වගේ අර චෛත්‍ය මේ එක ඒ අර චෛත්‍ය මේ එක. ඔය ඕකට අකුණක් ඇදිලා තමයි චෛත්‍ය කැල්ලා තියෙන්නේ. ඉතින් කොච්චර වෙලාවක් ඇයිද කියලා කියන්නේ නැගලම තමයි බලන්නේ. නැගලම තමයි බලන්නේ. මේ වීඩියෝ එකේ කොහොම පේනවද මන් දන්නේ නැහැ. මෙහෙම දැක්කහම බඩ දනවා. මේක නගිනවා කියන්නේ ඉතින් ආයේ පිස්සු ඇදෙනවා. හරි යට ඉඳන් ආයෙ එන්න ඉබේ. මේවා බැහැගෙන කඳු පල්ලම් කැලෑමැදින් හරි අපි එහෙනම් මගින් හම්බෙමු. මගින් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් අපි කොහොම හරි නේග ගන්න ඉබේ. කලින් නගින්න ගන්න ඕනේ නැත්නම් අපිට කියන්න බෑ. දැන් හයික් එක පටන් ගත්තේ. බඩු උස්සගෙන දැන් තමයි පටන් ගත්තේ. වතුර බෝතල් දෙකක් අතේ තියාගෙන බෑග් දෙකේ බඩු අඩු කරගෙන අපි දෙන්න යනවා ඉතින්. පිටිපස්සේ නැට්ටකුත් තියෙනවා. ඉතින් ඉස්සරහින් සාන්ත මම තින්න අපිට මගක් දුරට යනකම් පාර පෙන්නනවා කිව්වා. අන්තිමට කන්ද නගින්න තියෙනවා. මේ තියෙන්නේ කන්ද. අපි ඒ විදිහට කරලා තමයි. පාරයි. අයිතින් යනවා නම් පුතා ටෙන්ට් එක ගහලා ටෙන්ට් එකේ ඉස්සරහට දාලා ගහලා යන්න ඕනේ. අතුල් දාලා බෝසෙක් ඉන්න උඩ මොනවාද මාව? බල්ලෝ. බල්ලෝ. කෑම දින්නෙත් බඩේ නේ. අපි බල්ලොන්ට කෑම ගෙනාවනේ බිස්කට් එක. ඔව්. මාම ඒතකොට මේක කොහොමද අවුල වුණාද පහ විතරෙද්දි මේකේ තියෙනවා අද වෙන්නේ සාමාන්‍ය ඉස්සත් ගහි ගැටි. ඔව් නිදිමත් එකම ආවොත්
දැන් මේ පටන් ගත්ත කිව්වට දැනුත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මගේ කඩක් තියෙනවද? මෙතනින් එහා නෑනේ කඩ. එතන අවසන් කඩ. මම දැන් කලින් ඇවිල්ලත් අවුරුදු 3ක් විතර මතකයි. ඒකද බම් පොඩි එක? මොකද්ද? අර පොඩි ගිනි පෙට්ටිය තියෙද? ඇති. මේ ගෑස් ලිප පත්තු වෙනවනේ. ගිනි පෙට්ටියේ චුට්ටයි තියෙන්නේ. හරි මගේ ලිපෙන් පත්තු කරගත්තේ. ලිපේ තියෙනවනේ. ගෑස් එක ගියද? ඉතින් පොඩ්ඩක් චුට්ටක් පත්තු කරා. පොල් කොළ කැලලකට අරගෙන ගේටක්. මල්ලි කරා කරලා දිනනවා යාර. උඩට ගිහිල්ලා යන්නම් තාම අපි තේවත් නැද්දට ආවේ නෑ. අර කලින් තේවත් පහු කරා තව එකක් තියෙනවා. සහන් හරි බඩු ගොඩ වතුරේ වතුරක් තියෙනවා, බෑග් ටිකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. අපි දෙන්න ඉතින් අද දෙන්නෙක් ආපු ඉන්න තමයි පොඩ්ඩක් කේස් එක. අමාරුයි දෙන්න නම් අපේ වෙන්දර 5 දෙනෙක් ඉන්නවා. ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්කනම් දකින්න නැති. අපේ කට්ටිය වැඩත් එක්කලා ඉතින් අපි දෙන්න කතා වුණා. අපි දෙන්න ඇවිල්ලා කොහොම හරි මේ කැම්පින් නයිට් එක කරලා යන්න කියලා. දැන් කොහොම හරි එනවා. උඩට ගියාම ඔයාලට වෙන්නන්නකෝ යන ගමන ලස්සන දැන් ටිකක් තියෙනවා. දැන් ලස්සන view එකක් පේනවා. උඩට ගිහිල්ලාම පෙන්නමු ඉන්නේ. ඔව්. අපි කොච්චර කිව්වත් බෑ ඒක දකින්න ඕන ඇස් දෙකම. ඇති හොඳටම. තාම පටන් ගත්තා විතරයි. තව එහෙමයි. හරි එහෙනම් අපි උඩට ගියාම හම්බෙමු ඉතින්. එහෙනම් සාමාන්‍යයෙන් පේනවා මේ පෙවුනට කන්ද හෙන්න ලොකුයි. තනි කෙලින්මයි නගින්න තියෙන්නේ. බලු යාළුවෝ දෙන්නෙක් මම. බලු. හන්ජේ යාළුවෝ. එක જાතිය කුරුල්ලෝ එක අත්තේ වහනවනේ. සපත්තු ගලවලා ආවේ. අන්තමාමලා ගෙදරින් සපත්තු තියලා දැන් කූඩෙල්ල එල්ලෙනවා. දැන් දෙතුන් දෙනෙක් එල්ලුණා. තාම මේ මග හරි ඉන්නේ. ලස්සන view එකක් තියෙන වටෙන්න. මේ දුම්බාලා. බීම් එක හැලෙනවද මන්ද? බීම් එක හැලෙනවා වගේ. කූල් එක වෙන්නේ නැතිනේ. බීම් එක හැලෙන්න විදියක් නැහැ. හරි අපි උඩින් හම්බෙමු. තාම මේ මග පටන් ගත්තා විතරයි. කොහොමද සැප? සැප කණේ නේ? සැප ගන්නේ අර අම්මෝ. තනි කෙලින් දින. වැටුනොත් ඉතින් ආයේ කෑලිවත් වන්නම් ඉන්නේ. බල්ල දෙන්නේ උත්තම්මාලාට. එළුනේ. හරිම මහන්සි. තිබහට මේ දාඩිය. ඔන්න. මේ හිමැක් කරනවා මේ. පෙප්සි එක්ක සෙක්. මේ වුව කොහමද? පෙප්සි උගරක් ගන්න නැතුව ගියොත් අපි දෙන්න කන්න දාලා මග ගන්න. කාලන්ත දාලා වෙන්න. බඩු මේ වත් උස්සන් නගිනවා යද්දි දෙන්නේ. ඇත්තටම කිව්වොත් view එක දාපත් හරි මහන්සි. ඒ වුණාට view එක දැක්කහම අම්මා මනස නිමෙනවා. දාඩියක් නිමෙනවා. තනි කර කැලෑම් මැදින් නෙමෙයි වනාන්තරයක් තියෙන. පොඩ්ඩක් එහාට මෙහාට උනොත් හෙල ඉතින්. කඩාගෙන වැටෙන්නේ. තව පොඩ්ඩයි වගේ පෙවුනට තව ගොඩක් තියෙනවා. යාළුවනේ වෙන්න දිනවා. බඩගින්නට කෑමක් වහලට පේනවද දන්නේ නැහැ. චොකලට් පප් එකක් තියෙනවා. මංචිද මැලිබන් ගන්න කියලා කන්න යන්නේ. අනිවාර්යෙන්. හරි මහන්සි. වඩිගිනි දවල්ට ඕක තමයි ඕක කාලා මොනවද මේ පෙප්සි. ඕක කාලා පෙප්සි බොන අම්මට කළු වුණා. ඔන්න දැන් කළු වුණා. ඔන්න දැන් නාන්න වෙනවා. ඔන්න වහින්න යන්නේ. ඉඳලා වන්නම් කියන්නේ නගිමු බං. ඕක කාලා මෙයා. එනවනේ.
නගින්න තියෙන්නේ. ආස කළු කරගෙන ඉන්නේ. වැස්සක් එන්නේ. ඉක්මනට යනවා අපි දැන්. වැස්සක් එන්නේ. නමයි කොල්ලෝ කන කට්ට නගින්න. වතුර බෝතලේ ගන්න. හරි ඒක මම අරන් දෙන්න. යා. කවදකින් වීඩියෝත් කරනවා. ගත්තා වැඩලොත් කෑලිවත් හොයාගන්න ඉන්නේ. කබරගල වගේද නාරංගල කිව්වද? බලාගෙන වැටෙයි. ඔව් ඔතනින් පයින්න තියෙන්නේ. බලා මේ ඔය ඉඳපන් මම එන ඉඳපන් වීඩියෝ කට් කරලා එන්න. මෙතන වැඩි වැටෙන්නේ ඒව නෑනේ. එහා පැත්තෙන් දැන් හෙල තියෙන්නේ. අම්මෝ අපි දෙන්න ඉන්න දැන් අමාරු. ඉන්නු අනිත් පැත්තෙන් අරන් වෙන්න. ඕ තනි කර බෑ උම. මේ කොහමද? view එක කියලා වැඩක් නෑ. අම්බෝ යන්නවා රෝඩට කියලා බලමු. ය ඔය යන්න තියෙන පාර පිස්සු හැදෙනවා. බලාගෙන අයින්නට යන්න එපා. මොකුත් පේන්නේ නැහැ. මීදුම විතරයි පේන්නේ. අම්මට සිරි view එක view එක නැහැ නේ මීදුම. කැම්පින් වල රියල් දුක පෙන්නන්නද යාළුවේ? දාන්න, එළුව දාන්න. අපිට දැන් අල්ලපන්. වහිනවා. එදා වගේම තමයි. අදිසි ක්‍රියාකාරීත්වයේ යටතේ ඉතුගලයක් කරා වහගත්තා. වෙන කරන්න දෙයක් නෑ. ටෙන්ට් ඔක්කොම මේ බෑග් ගත්තා. ඉටිලෙත් දැක්ගත්තා වහගත්තා. වහිනවා කටපට පත්ත වඩියන්නේ. අයියා. අපල් එකක් කිරියා පල්ලේ. අපල් ඉවරයි. ඉන්නවසයි කුඩයක්වත් නෑ හෙල්මට්ක්වත් නෑ. අපි දෙන්නට පේනවනේ වෙලා තියෙන දේ. වැහලා නම් ඉවරයි. ඒ ඉම්මන්ට මේ වැස්ස පායන්න. පේනවනේ. ඔන්න අපි ඉන්නේ. ඔව් ඉදි. ඔක්කොම දෙවිලා දියුනේ දැන් නම් දෙවෙන්න දෙයක් නැහැ. ඇත්තටම බේර කොහොමද? බෑගුත් දෙවෙනවා, පිට දෙවෙනවා, ඔක්කොම දෙවෙනවා. යටින් වතුර පාරවල් යනවා මේ ඇලවල් වගේ. අනේ දෙවියනේ අපි ඉවරයි. ඔන්න යාළුවනේ මං ඉඳන් ඉඳපු තැන. මේන් වහිනවා, ගලනවා, උතුරනවා. අම්මෝ වතුර පොඩ්ඩක් කෙලින් කරපන් කොයි. හරි හරි ඒක කොහොමද? එන්න. යාළුවනේ ඔයාලට පේනව නේද අපි දෙන්න මේ ඉන්නේ දැන් මේ දාර වෙස්සක් නැද්ද මහ කන්දම් මුදුනේ අපි දෙන්නයි මේ තාම බලු යාළුවෝ දෙන්නත් ඉන්නවා මේ එයා පැත්තේ තව බලු යාළුවෙක් ඉන්නවා ඔයාලට ඉස්සරහා view එක පේනවද ඉස්සරහා view එක පෙන්වන්න අනිත් පැත්තෙන් දාලා ඉන්නේ කපුණු ගාන අම්බු ඕ නැහුණානේ ඕ බලාගන්න ඕ අපුණු තව අපි ඉන්නේ මහා දිය උල්පත දිය සීරාවක් මැද මේ අපේ බෑග් යටිනුත් වතුර යනවා අපි ඉඳන් ඉන්න තැනිනුත් වතුර යනවා උස්සන්න පොඩ්ඩක් අපේ ටෙන්ට් එක අපේ මැනුවල් ටෙන්ට් එක සහන්ගේ යාළුවා නරක වැඩක් කරනවා සහන් අපි දන්නේ නැහැ ඒවා නරියෙක් මේ බලන්න මේ නරියෙක් ඔහොම තමයි ඉතින් ජීවිතේ යාළුවෝ මේ වහිනවා තාම මේ මේලා ඊවාට දෙන්නත් තාම අර උඩ මේ තව නගින්න ඕනේ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ view එක විශ්වක් මේක තාම වහිනවා අපි දෙන්න මේ ඉතින් යට වෙලා ගම මෙච්චර වෙලා හිටියේ අපි මේ කල්ගේ ටෙන්ට් එක අපි මේ ටෙන්ට් එක කියන්නේ මේ රේන් කවර් එකේ මේක යට සිටියේ මේ බෑග් දාලා තියෙන්නේ දැන්
මෙහෙ උඩට තමයි නගින්න ඕන පේන්නේ. මේ පේන්නේ. වටේන් බං පෙන්නනවා අර ලස්සන. අනිත් පැත්ත හරවලා වෙන්න. නවසීලා. උඩ නැග්ගම තමයි ලස්සනට පේන්නේ. අම්මෝ. අපි වැස්සේ. දෙමිනා. දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. තව චුට්ට දුරයි තියෙන්නේ. කතා කරගන්න නම් අමාරුයි. තනි කර හෙල තියෙන්නේ. ඉන්න මේ කකුලයි එහාට මෙහාට වෙන්න විතරයි ඕනේ. තනි කෙලින් හෙල. පුට්ටයි චුට්ටක් එහා පැත්තට තිබ්බම කෙලින්ම රෝල් වෙලා යන්නේ. අපි දැන් ඉන්නේ මේ නාරංගල මේ කන්ද මුදුනේ ඉන්නේ. කැම්පින් ගහලා ඉන්න වලට පේනවද දන්නේ මේ ටෙන්ට් එකෙන් පේනවා. එහා පැත්තෙන් view එකක් තියෙනවා ලස්සන අර නාරංගල මේ පීක් එක පේන්නේ එහා පැත්තෙන්. වටේ view එක ගත්තොත් මේ වලට පේනවද දන්නේ ඔය ලස්සනයි. මේ දුම් බාලා තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ කියන්නේ වැස්සා මේ ටික්කට කලින් වැස්සා. පැය දෙකමාරක් කිට් වෙන්න වැස්සා මේ. දැන් අපි කොහොම හරි වැස්සෙම ඇවිල්ලා ගැහුවා ටෙන්ට් එක ගැහුවා මෙතන මේ. අපිට මෙතන තමයි සෙට් උනේ ටෙන්ට් එක ගහන්න. ඒ කියන්නේ මේ වතුර එන එකත් එක්කලා බලලා අපි මෙතන තමයි ගෙව්වේ. කොහොම හරි මේ මායි නිපුණයි අපි දෙන්න තමයි ආවේ මේ පාර කැම්පින් එක. ඔයාලා vlog එකේ දකින්න නැති අපි දෙන්න තමයි ආවේ. ඒ වුණාට අපිට මේ කුරුණෑගලින් ආපු මල්ලිලා වගේ සෙට් උනා මේ යාලත් ඉන්නවා කුරුණෑගල. එයාලා ලෝක වාර්තාවක් එයාලා ලෝක වාර්තාවක් තියලා තියන්නේ එයාලා මේ ආන්ගර ඔයාලට පේනවද දන්නේ පිටිපස්සේ ආන්ගර කන්ද. ඒ කන්ද එයාලා හිතාගෙන තියෙන ඒක නාරංගල කියලා. එයාලා ඒ පැත්තෙන් ඇවිල්ලා ආන්ගර පැත්තෙන් පේන කැලේ. කැලේ මැද්දෙන් තමයි එයාලා ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොම හරි අපිත් එක්ක එයාලා අපේ ටෙන්ට් එක දැකලා තමයි මෙතෙන්ට මේක නාරංගල කියලා ඊට පස්සේ ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ අපි සෙට් වෙලා කතා කරා. ඉතින් කොහොම හරි කුරුණෑගල මල්ලිලා වගේ කියලා අද කැම්පින් නෙමෙයි නිකන් නැගලා බහින්න ඇවිල්ලා තින්නේ. දැන් එයාලා යන්න ඉතින් 3 දෙනෙක් ඉන්නවා එයාලගේ. හරි සතුටුයි අපිට සතුටුයි. ඉතින් දැන් නම් අපි මායි නිපුණා විතරයි අපි දෙන්න විතරයි අද කන්දරම හිටියේ. කොහොම හරි මේ මල්ලිලා 3 දෙනා සෙට් වුණා දැන්. දැන් උන් එයාලා යන්නේ. දැන් රෑවිගෙන කරවල වැටිගෙන එනවා. හැබැයි මේක වැහි අඳුරක් තියෙන. ඒ කියන්නේ ඉර බැහැගෙන අපිට අද කොහොමද සන්සෙට් එකක් නම් බලන්න බැරි වුණා. මොකද වැස්සේ හින්දා. ඉර බැහැගෙන යන එකක් බැරි වුණා බලන්න. දැන් කොහොම හරි කරවල වැටිගෙන ඉඳලා අපි තව ටිකකින් උයන්න ගන්නවා. ඔයාලට උයද්දී අපි වීඩියෝ එකකින් හම්බෙමු මෙතන. ඔන්න ගයිස් එහෙනම් කුරුණෑගල මල්ලිලා ටික ගියා. කුරුණෑගල මල්ලිලා ටික ගියා. දැන් අද නාරංගල කන්දරම ඉන්න අපි දෙන්න විතරයි කොහොමද? අද නාරංගල කිව්වොත් දැන් අපි තනියම එක යාළුවෙක් ඉන්නවා බලන්න. පේනවද දැන්? බලු යාළුවා ඉන්නවා. මේ මෙතන මේ පේන එතන තමයි view point එක තියෙන්නේ. මේක තමයි මේ අපි ගහලා තියෙන first peak එක. ඊළඟට second peak එක තියෙන්නේ අර ගස් ගොඩක් පේන්නේ එතන. එතන හැබැයි කවර් වෙනවනේ. ඔව් එතන කවර් වෙනවා හුලං වලට එහෙම. පැත්තෙන්ම කවර් වෙනවා. එතන මේ හුලං දවස් වලට ගහද්දි වගේ සාමාන්‍යයෙන් ටෙන්ට් එකක් ගහගන්න එතන සුදුසුයි. ඊට පස්සේ උඩම පීක් එක ඔව් එපා කියනවා. ඒ වුණාට ගොඩක් අය ගහනවා. උඩ ලස්සනයිලු. මේ කියන්නේ අකුණු ගහද්දිම අර පේනවනේ අර දාගැබක් වගේ එකක් පේන්නේ. ඒකට අකුණු වැදිලා ඒ කුඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි කන්දරම T60 view එකක් පේනවා. ඔව් දැන් මේ අපිට ගන්න බැරුව ගියා. වැස්ස වෙලේ තිබ්බා මේ වලාකුළු වලට උඩින් තනි කර අපි හිටියේ.
බලාකුළු කොහොම යට තිබ්බ ඔය දැන් පේන්නේ ඒ වගේ තමයි. වැස්සෙන් අපි එළියට ආවේ නැහැ මේ. හරිසන් එහෙම තෙමිලා තියෙන්නේ. අපි ඇඳුම් ගෙනාවේ නෑනේ. අපි සාන්තමාමලා ගෙදර ඔක්කොම තියලා ආවේ. සාන්ත නේද? සාන්තමාම. සාන්ගේ යාළුවා. එක ෆොටෝ එකක් ගාලා දාන්න. ඔව් සාන්ගේ යාළුවා. එයාගේ ගෙදර ඔක්කොම තියලා ආවේ දැන් ඉතින් වෙලාව දැන් 5 මාට විතර ඇදී. තව යන්න ගන්නත් ඕන. මහ දෙයක් නෑ මේ නූඩ්ලස් එකකුයි සොසේජුයි තියෙන්නේ. හෙට උදේටත් එකෙන් ටිකක් තියාගන්න. මරුම වැඩේ කියන්නේ මේ කොළඹින් ගත්ත පාන් එකක්. ඔයාලට කියන්න අපි කොළඹින් ගත්තේ කියන්නේ කොටුවෙන් ගත්තේ. ට්‍රේන් එකට නගින්න කලින් ගත්තේ අපි. ට්‍රේන් එකට නැගලා අපේ රෑ කෑම විදියට තමයි පාන් එක්කුයි ජෑම් එක්කුයි ගත්තේ කොහොම හරි. උදේ ට්‍රේන් එකෙන් මේ බහැලා බලද්දි අපේ පාන් එක පුස්කාලා. කරන්න දෙයක් නෑ. කොටුවේ බඩු වලට රැවටෙන්න එපා. බෝගා ළඟින්මයි ගත්තෙමු. අපි වෙන ගමන් ඉන්නේ ගයිස්. පේනවද ඔයාලට මේ අපේ කෑම මේ? අපි වෙන ගමන් ඉන්නේ. නූඩ්ලස් එක තාම මෙව් වෙනවා. හදන ගමන් බැටරි නේ ෆෝන් එක charge කරගන්න දියන්නේ මේ. වතුර ගිහිල්ලා තියෙන්නේ. මේ කේබල් ගැහුවට ගන්නෑ. විදියට තමයි ගන්න වෙන වීඩියෝ ක්ලිප් එකක් කොහොම හරි charge කරගන්න පුළුවන් වුණොත් එහෙමයි. මේ ටෙනන් අපි කොහොමද තාම ඔයාලට කියන්න මේ එළිය වැහි පොදක් යනවා. තාම අඩුවක් නැහැ. ඒ කියන්නේ දැන් පැය 2-3 වෙලේ ඉඳන් තාම මේ පොදේ හැමම තමයි. අපිට ඉතින් ඒ හින්දා එළියට යා ගන්නවත් බෑ. ඒ හින්දා අපි ටෙන්ට් එක ඇතුළේම උයන්න ගත්තා. ඔක්කොම තෙත්ලා උදේට හොඳ වීව් එකක් තියෙයි. දැන් අපිට කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් නම් දැන් රැට උයනවා. දැන් උයන ගමන්නේ අපි උයලා කාලා සින්දුවක් කාලා පොඩ්ඩක් එහෙමම නිදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉන්දියයි දන්නේ වතුර හැමතැනම මොකක් හරි මේ දුම මේ පැහැදින්නේ ඇතුලේ උයන හින්දා මේ දුම යනවා අරින්නත් බෑ මේ වතුරනේ ඇති මොන්නේ බැටරි නැතුව හිටියේ යාළුවනේ මගේ කේබල් එක මේ වතුරට වැටලා charge වෙන්නේ නැතුව වෙලාවත් එක්ක කලවන්න මේ වෙලාව ඉතිමලයක් පත්තු කරාවට වේනවත් දන්නේ මේ මෙතනට ආවා මේ පැටිකුල වෙන සෙට් එක මට සීතලක් තියෙන්නේ පුදුම සීතලක් තියෙනවා යාළුවෝ කට්ටිය හම්බුනා වෙලාවට යාලා හින්දා තමයි මේ ෆෝන් එක පොඩ්ඩක් charge කරගන්න පුළුවන් වුණේ යාලා කේබල් එක කිල්ල මයි කේබල් එක කියලා යාසා ටෙන්ට් එකක් ගහලා තියෙන අපි උදේට බෙන්නන්න බලාගෙන භූමි තෙල් දාද්දි ගහයි මේ පැත්තට තමයි යන්නේ ගින්දර මොමරි එහෙනම් උදේට හොඳ වීඩියෝ ටිකක් බලන්න පුළුවන් වුණාට හරින් කරගෙන නාලා ඉන්න හොඳට අපි දැන් ජීවිතේ ජය ගත්තා ජීවිතේ ජයගත්ත දැන් ඇඳුම් වීලගෙන ඔක්කොම කරගෙන අපිත් දැන් සැපේ ඉන්න ඉන්නවා කාලා ගාගෙන තව ටිකකින් ෂොට් එකක් දානවා ෂොට් එකක් කියන්නේ වෙන ෂොට් එක ඩ්‍රෝන් ෂොට් එක චැරියට් පාත් කැලේ චැරියට් පාත් කැලේ චැරියට් පාත් වැඩිය සීතල මොකද අපි ඇස්සෙත් වෙලා ඉන්නේ ඒකත් එක්ක අමාරු වැඩි අර එහා කට්ටිය නටනවා කොල්ලෝ ටික ඇහෙනවනේ මේ ටැවිල් සෙට් එකක් ඒ උනාට හොඳයි අපේ ගිනි වැලේ ළඟට ආවා යාලා ළඟට හරි අපි Time out, time out, time out, time out, buy my, tie out, toy out, time out, buy my, tie toy out. Ayo, yalla me rhyme out. Number one. One day come over a custom just in the best. Mulki could rest, solar mental therapist. Step back, hold on, focus, attack, call, phone race. One to protect rules. Other than the ill needed force. Ella Nala and then chance get to bomb of France, like a Mama Paritagi, Nana to breed, not to get to pull up the pocket, and another pocket the rubber. Not participate. Signal lille. හරි ටයිසිලා පත්තයි දැන්. මේ පත්තර හරියන්නේ නැහැ. පත්තේ නම අන්න රංගලාමල නිවාසියේ අවල හත්තලේ. එනිෂේ ඕට තල්ලි බදු කරන ජංගම
Ras nanti Ras. Jebara Dinas. Ras. එහා පැත්තේ තියෙන අපේ එක මෙතන තියෙන්නේ මේ කට්ටිය. දැන් යාලා 9 දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒ 9 දෙනා ඉන්නේ මේ දෙකේ. Ini video kan? Right. Anna. බාබකියු අපි දානවා බාබකියු. Nanda mati. ෆන් නයිට්. චාගෝලු දාලා දින්නේ. Kada Malli. Mekin damu nih, mekin orang macam mekin dalam sama. Mekin dalam. Lambadal තියෙනවා. ඔක්කොම තියෙනවා. තර තියෙනවා. ඔය හොඳටම උදේම ලාභී කරලා හොඳටම කාලා පන්නක කරන්න පන්නක් ගන්නවා. පන්නක් දාන්න. මොනවද කියනවා නම් නෙල්ලේ දිරුටි සුපිමාන් රාජාවුකු Solle. kami fakta na meron pa tayo நல்லா ஊறுது நான் சொல்லு. பாபி கண்ணே சரியாங்க எல்லாம் நடக்கு. நம்ம இப்படி வரும் சார் இங்கே வரும் யூடியூப்ல இங்கே ஆடியோ இருக்கா මං සෙට් එක ඇවිලා ඔයා හොඳයි කති කොන්දේ විද්‍යාරම්භම් කුතර හරි ශ්‍රී තෝකින් කාංජි වඩි ශීලම් පන්නේ නලින් මාලා චාරු වංගරෝ ඔන්න අපි කණ්ඩ යන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ තියෙන අපේ ප්ලේට් දෙක. නූල්ලස් එක්ක බාබකියු චිකන්. අපි දෙන්න කන්න යන්නේ දැන් එහෙනම්. දැන් වෙලාව බලන්න වෙලාව දැන් වෙලා 12යි කාලයි. 12යි කාලයි වෙලාව. 12යි කාලේට තමයි රැයට කන්න යන්නේ. අපි 8ට විතරක් කෑවා. 8ට විතරත් අපි නූල්ලස් හදාගෙන කෑවා සොසේජස් එක දැන් ආපහු කන්න යන්නේ. ආපහු කන්න යන්නේ. එහෙනම් කාලෙන්න. බයික dia nih ini non ada di dalam sunrise එක sunrise එක. ඔව්. ඒක තමයි අත. good morning යාළුවනේ. අපි දැන් ඔය නැගිට්ටේ. මේ ඉන්න බෑ සීතලයි මේ බෑසිලි පත්තු කරගෙන ඉන්නේ.
දැන් වෙලාව 6ට විතර ඇති 5:50ට විතර ඇති. දැන් තමයි නැගිට්ටුනේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. පාන්දර පොඩ්ඩක් නැගිට්ටුණා වීඩියෝ දැම්මේ නැහැ ඔය සද්ද වද්ද පොඩ්ඩක් ඇහිලා. ඒ ඉතින් ඉන්නවා අපි දෙන්න සීතල නැති කරගන්න. පට්ට සීතලයි ඉන්න බැරි. කර ගියා ගන්න දැන් නැතු ඉන්නේ. ගිනිමෙලේ පත්තු කරන්න ගියා. ඒකේ දර ටිකක් තෙමිලා හොඳට පෙඟිලා තියෙන්නේ නිදුම බාලා. ඒ හින්දා මේ බැරිම දැන ගෑස් ලිප පත්තු කරන පොඩ්ඩක් ඉන්නවා. මූණේ හැම හොදගෙන වීඩියෝ එකක් දාන්න. සන්රයිස් එකක් ගන්න ඕනේ. सेपालिका मलई सुदु पाटमी तुमई हरिलसनई सुदुई एत्तटम ඔබ මගේ මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලි සුවඳ සොය සොයා මේරාත්‍රියම නිසංසලයි ඒත් ඔබ නිසා මල් පිපෙන තුරු ලතා මද සූල ගෙනැල වුණා සිත දකින මෙතන මේ වතුර පාරේ සද්දයක් ඇහුණා. ඔය තාම ඇහෙනවා සෝ සෝ ගාලා. සද්ද ඇහුණාට කැලේ ඇතුළටම ගියා වතුර නැහැ. මේ වෙලාවට යන්න බය වෙ තාම අන්ට අතුර ඒ කියන්නේ තාම 6යි 6:00මාරයිනේ. තාම ඉතින් 57න්ගේ වෙලාව තමයි. ඒ හින්දා ඒගොල්ලෝ නිදැල් ඉන්නවා ගොඩක් ඇතුළට ගියේ. සාමාන්‍ය ඇතුළට ගියා. යන්න බෑ. මෙතනට ලස්සන view එකක් පේනවා. ඉන්න මම පෙන්නන view එක. තනිකර තැන්න තියෙන්නේ මේ වැටුනොත් ගියා තමයි. ඉතින් ආයෙ පොඩ්ඩක් කවුලක් මෙතනින් ගියා නම් මේ ගල් කැටයක් වුණා ගියා කියන්නේ ගියාම තමයි රෝල් වෙලා කෙලින්ම අර කැලේ ඇතුලින් තමයි එළියට ගන්න එන්නේ. වතුර හොයන්න ගියාන් අර කැලේ පේන්නේ මේ අපේ ටෙන්ට් එක මෙතන තියෙන්නේ. මෙතනින් බහැලා ගියේ ওই කැලේ මම වීඩියෝ එකක් දැම්මේ. මේ ලොකු කැලයක් කොහොම පෙවන්නේ.
මේ දැන් අපි අනිත් කට්ටිය කියන අර අපිට ඊයරයි හම්බුන කට්ටිය දැන් ටෙන්ට් අකුලන් දෙන්න මේ ටෙන්ට් දෙගන්න ගහලා තිබ්බේ ඒ කට්ටිය ගියා මේ එයාලත් එක්ක ආපු මාම ටෙන්ට් එක අකුලනවා ඒක තමයි යන්නේ සිද්දුවක් දාගෙන ඉන්නවා ඉතින් මේ නමුණු කුල කන්දේ එහෙම පේන නමුණු කුල කන්ද නෙමෙයි සෝරි කඳු පන්තිය අර එන්න මේ හරියෙන් පේන්නේ මම වීඩියෝ එකක් දාන්නම් මාර ලස්සනක් තියෙන මේ කියන්නේ අද මේ සන්රයිස් එකක් තිබ්බේ නෑ මේ මීදුම තියෙන තනි කර මේ බලාකුළුයි මීදුමයි තමයි මීදුම කඳු වස්සේ දැන් ගොඩක් මීදුම බහැලා ගිහලා මේ වීඩියෝ එකක් දාගන්න පරක් වුණා මේ බැටරි කේස් එකත් එක්ක සීතලත් වැඩි පවර් බැංක් charge වෙන්නෙත් නෑ මේ වතුර ගිහිල්ලා කියලා වැටෙන්නේ මේ කොට ඉජෙක්ටඩ් කියලා ඊයේ තෙමුණානේ ටිකක් කියන්නේ හොඳට තෙමුණානේ මේ තියෙන්නේ නාරංගල මේ ෆස්ට් පීක් එක අතන ෆස්ට් view point එක මේ අපි මෙතන ටෙන්ට් එක ගහලා තියෙන්නේ ෆස්ට් පීක් ඊළඟට අර මේ පොඩි ගහක් පේන්නේ මෙතන ඒ ගහට උඩින් පේන්නේ සෙකන්ඩ් පීක් එක ඊළඟට උඩම අර පේන්නේ තර්ඩ් පීක් එක ඒක තමයි උඩම එක ඒකට ගිහිල්ලා මම වීඩියෝ එකක් තාන්න එතන ගොඩක් අය මේ කැම්පින් කරන්න එපා කියලා කිව්වා ගමේ නෑ මේ මොකද උන් අපි එහෙනම් නාරංගලට සමුදෙන්නයි යන්නේ ටෙන්ට් එක අකුලන්න යන්නේ යාළුවනේ යන්නේ බඩු ටික ඔක්කොම මස් කරගත්තා අපි මේවා ටිකක් ගිනි වලයක් දැම්ම ඔකට ගිනි තියලා යනවා තියලා යන්න හොඳ නෑ අරන් යන්න බැරිය ඔය බෝතල් එකම වැඩියෙන් ප්ලාස්ටික් පුච්චන්න හොඳ නෑ ඒ උනාට කරන්න දෙයක් නෑ තියලා ගියොත් ඊට වඩා විනාශයක් මේ අගේ ටෙන්ට් එක උඩ වීඩියෝ එහෙම ගත්තා අපි උඩ ඒවා ටිකක් දාන්න ඉතින් අපි අකුලන් යන්නේ දැන් බායි එන බායි නාරංගල එදා කබරගල එදා කබරගල අද බායි නාරංගල අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේ ලස්සන දවසක හම්බෙමු එහෙනම් කොයින් කුකු හොඳටම වතුර තිබයි ඉඳලා තියෙන්නේ ඊයේ ඉඳන් නෑනේ බං ඉතින් පවුනේ ඔව් නෑඩ අපිට කන්න දුන්නාට වතුර අමතක වුණා නේද ඉතින් කන්න විතරෙන් දුන්න වතුර දෙන්න බැරුණා එක ගාණක් ගෙන්නේ නැහැ ඉතින් අපිට ඕනේ දැන් වතුර පොද්දි මල් ළඟට ඇවිල්ලා ඉද්දි මට හිතුණා මොකක් හරි ඉතින් බං ඊයේ මේ යාළුවනේ අපි යන්නේ මේ අපි කැම්ප් එකට මාමා අපිත් එක්ක ආපු මාමා අපිට එනවා කිව්වා අපේ ගිනි පෙට්ටිය දෙමිලා ඒ හින්දා අපි මෙතනට මේ ගෙනියන්න බැරි ප්ලාස්ටික් ඒවා ටික ගොඩ ගැහුවා යා ආපහු මෙච්චර දාන්න කියලා ආපුවාම කැම්ප් කරලා ආපහු යන්න ඇද්දි බඩු එක්කෝ වලට පුළුවන් ටික යන්න එක්කෝ වලට පුළුවන් නම් අර යන්න අමාරුවක් තියෙනවා නම් ඔයාලා කෙලින්ම මේ වගේ මේ ගිනි තියලවත් යන්න නැත්නම් මේ වගේ දැන් අපි හැමෙත් බලන්න පුළුවන් දාලා කියනවා කැලෑවල විසිට කරලා ගිහිල්ලා තියෙන්නේ දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා විනාශ කරලා දාලා තව කෙනෙක්ට මෙතෙන්ට ඇවිල්ලා කැම්පින් කරන්න නිදාසේ පාඩුවේ කැම්පින් කරන්න පුළුවන් විදිහට ඒ වටපිටාව හදලා යන්න ඔයාලකින් ඉල්ලනවා ඉතින් අපි දැන් අපි ගෙනියන්න පුළුවන් ටික අපි ආපහු පල්ලයට අර යනවා අනිත් ටික ඔක්කොම අතන පුච්චන්න දාලා තමයි අපි යන්නේ බැරි ඕම වෙනවා අපේ කැම්පින් සයිට් එකට සමුදිලා අපි පොඩ්ඩක් උඩහට යනවා අපිට යන්න බැරුණා කන්ද එතන වීඩියෝ එක ගන්න ඒක සාමාන්‍යයෙන් මම වීඩියෝ එක හදද්දි කොහොමද මේක වීඩියෝ එකට කලින් ඒක දානවා
එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. තවත් මේ වගේ ලස්සන සංචාරකයන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. එහෙනම් බලපු හැමෝටම ස්තුතියි. subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යමු.